හොඳ නම හුඟ කාලෙකට පස්සේ අලුත් ගානෙන් හම් වෙන්නේ මේක ප්‍රදේශ හා සම්බන්ධ ගාන මම ඔයගොල්ලන් channel එකේ තියෙන string එකේ ගාන අපි ගන්නට යමු. ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත activated carbon ටොන් 50ක් අපනයනය කිරීම සඳහා සූදානම් වල තියවලු. activated carbon ටොන් එකක අපනයන වටිනාකම රුපියල් ලක්ෂ 8යි. ශ්‍රී ලංකා රේගු විසින් අපනයන වටිනාකම් මත 120ක තීරු බදු මුදලක් අය ගන්නවා. මොකක්ද වෙ කියන්නේ අපිට මේ ප්‍රතිශත සම්බන්ධ ප්‍රතිශත තියෙන පාඩමේ තීරු බදු ගැනනේ. එතකොට අපිට කියනවා මෙතන මොකද්ද කියන්නේ? activated carbon ටොන් එකක වටිනාකම. මොකද්ද? activated carbon ටොන් එකක් වෙනවා කියල. රුපියල් ලක්ෂ 8ක්. අපිට ටොන් කීයක් තියෙද? ටොන් 50. එහෙනම් activated carbon ටොන් 50ක් වෙනවා රුපියල් නියද? රුපියල් ලක්ෂ 8 කියන වැඩිම නම. 50. එතකොට ඔයගොල්ලන්ට ඕන වෙතන 40යි. හරි රුපියල් මිලියන 40ක් කියනෝනේ. ලක්ෂ 8 පහෙන් ගොඩ කරොත් එන්නේ ලක්ෂ 40යි. තව ධාරයෙන් ඉන්නවොත් මිලියන මිලියන 40ක් කේප ඕන. හරි. හරි දැන් යමු අපි ඊළඟට උකල්ට කියන්නේ අපිට කියන්නේ පඩේ වර්ෂේ කියන මුළු අපනයන වටිනාකමනේ. ඔන්න ඔය දැන් මුළු අපනයන වටිනාකම මිලියන 40යි. ඊට පස්සේ රේගු විසින් අය කරන මුළු තීරු බදු මුදල් තීරු බදු මුදල කීයද? 120ක්. තීරු බදු ප්‍රතිශතය 120යි. එහෙනම් අපි තීරු බදු මුදල කරනවා. පළවෙනි එක හරි දෙවෙනි එකේ කියනවා තීරු බදු මුදල්. ඔව්ද? මිලියන 40ට 100ට තියන්න. 100ට 20ක් තීරු බදු ගහන. 120 ලියන්න පුළුවන් අපිට 20 බෙදීම 100 කියලානේ. කොහොමද කතාවනේ කියේ? 120ක් බදු ගමක්. එතකොට මේක සුළු කරාට පස්සේ යාට එනවා රුපියල් කීයක්ද? මේ බින්දුවට මේ බින්දුව කැපෙනවා. මේ බින්දුවට මේ බින්දුව කැපෙනවා. එතකොට දැන් 80යි 80 මෙතෙන් එනවා. ඉන්දු 3ක්. තීරු බන්දර ලක්ෂ 8ක් නෙමෙයි මිලියන 8ක් නේ. මිලියන 8ක්. ලක්ෂ බැලියත් මෙහෙම මිලියන 8ක් නේ. මිලියන 8ක් යව. ඔන්න ඔක තමයි තීරු බදු මුදල්. 120ට තීරු බදු ගහනවා මිලියන 40කට. හරි ළමයි දැන් මේ ගාන හැදුවා වගේම තමයි අපි දැනගන්න ඕනේ මේ activated carbon කියන මොකටද පාවිච්චි කරන්නේ කියලා. හරිද? activated carbon එක කළා. මේකේ ප්‍රශ්නේ ජීරු බලන්න ශ්‍රී ලංකාව නිෂ්පාදනය කරනනේ. දැන් මේ කතාව අනුව ශ්‍රී ලංකාවට activated carbon වල මොකක් හරි සම්බන්ධයක් ඇතිනේ. මම මේ ගාන දුන්නේත් ඒක කතා කරන්න ගමු. හරි. එතකොට අපි මෙහෙම ගත්තොත් එහෙනම් මම කතා බලන්න නම් මේ ලෝකයේ ලොකුම ධනවතාව. ලෝකයේ ලොකුම ධනවතාවයි ඉලෝන් මස්ක්. එතකොට ඉලෝන් මස්ක්ගේ වදන්න එක ප්‍රොඩක්ට් එකක් තියෙනවා ටෙස්ලා. අහලා තියෙනවනේ. ටෙස්ලා කාර් එකනේ. ටෙස්ලා කාර් එක. මේ ටෙස්ලා කාර් එකේ සුපර් කැපැසිටර් බැටරි වල සුපර් කැපැසිටර්ස් හදන්න activated carbon අවශ්‍යයි. මොකටද සුපර් කැපැසිටර්ස් වල activated carbon පාවිච්චි කරලා සුපර් කැපැසිටර් හදුවට පස්සේ අර ලොකු එනර්ජි එකක් රිලීස් කරනවා. ඊට පස්සේ අර charging cycle count එක වැඩි කරගන්න පුළුවන්. ඔය වගේ අපුඩ මේ activated carbon use කරලා activated carbon ගන්නවා ටෙස්ලා වාහනේ. මේ ටෙස්ලා තියෙන වාහනේ සුපර් කැපැසිටර්ස් හදන්න. හරිද? එතකොට අයින් ශ්‍රී ලංකා විශේෂයෙන් මොකද? ඔයා දන්නවා ශ්‍රී ලංකාවේ ධනවතාව කවුද? ශ්‍රී ලංකාවේ ධනවතාව ඉන්නේ මිස්ටර් ධම්මික පෙරේරානේ. මිස්ටර් යමුරියම ටීපී එඩියුකේෂන් දන්නවනේ මිස්ටර් ධම්මික පෙරේරා. මිස්ටර් ධම්මික පෙරේරාගේ තියෙනවා මොකද්ද? කේකාප් කියලා කම්පැනි එකක්. මෙන්න මේ හේකාප් කියන කම්පැනි එකෙන් තමයි මේ activated carbon හදන්නේ. හරිද? මෙන්න මේ හදන activated carbon තමයි ලෝකේ ධනවතා හදන ටෙස්ලා කාර් එකේ සුපර් කැපැසිටර් වල ගන්න. එහෙනම් ශ්‍රී ලංකාව කොහොම හරි ඉන්න කියලාද ඔයගොල්ලෝ හිතන්නේ?
ශ්‍රී ලංකාව ලෝකයේ ධර්මතා සමග ලොකු සම්බන්ධයක් පවත්ත. හරි. මේක විශේෂත්වය නෙවෙයි කරලා හිතන්න. මෙච්චර ලොකු වටිනාකමක් තියෙන මේ ඇක්ටිවේටඩ් කාබන් වලට තාම පේටන්ට් එකක් නැහැ. ඇයි පේටන්ට් බලපත්‍රයක් නැත්තේ? මෙතන ධම්මික පෙරේරා පොඩ්ඩක් කපටි. හරිද? දැන් පේටන්ට් බලපත්‍රයක් ගත්තොත් එතකොට පේටන්ට් බලපත්‍රයේ තියෙනවත් ඒක හදන ඒ ප්‍රොඩක්ට් එක හදන විදිය ඒ වෙන දේ සිද්ධි ඔක්කොම පැහැදිලි කරලා දෙන්නවා. හරිද? ඒක අර එක්ස්පෝස් වෙනවා. එහෙම වුණොත් බෑ. එහෙම වුණොත් මේ අර රහස දැන ගන්නවා. එතකොට මේ වගේ ඇක්ටිවේටඩ් කාබන් ලෝකේ ඕන රටක් හදන්න දන්නවා. අන්න ඒකට ධම්මික පෙරේරා නැවති නැහැ. අන්න ඒ හින්දා මේකට පේටන්ට් බලපත්‍රයක් හම්බෙන්නෙත් නැහැ. අයනම් මේ ධම්මික පෙරේරා ලොකු ගේමක් ගහලා තියෙනවා. එතකොට ශ්‍රී ලංකාව ඊට ඇක්ටිවේටඩ් කාබන් හදන්නත් පුළුවන් රටක් වෙලා තියෙනවා නේ. සතුටු නේද?